ඔබ දන්නවද ලෝක උසම ගොඩනැගිල්ල මොකක්ද කියලා? මේ වෙනකොට ලෝක උසම ගොඩනැගිල්ල ඩුබායි රාජ්‍යයේ බර්ජ් ඛලීෆා කියන ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ල ඉංජිනේරු ශිල්ප ඉතිහාසයේ විශිෂ්ට විශ්ම කාරණයක් ලෙස සැලකෙනවා. ඩුබායි රාජ්‍යයට විශාල සංචාරක ආකර්ෂණයක් ලබා ගන්නට ලෝක උසම බොහෝ රටවල ඒකම ලබ ඒ ගොඩනැගිල්ල පෙනෙන නිසා ඒකෙන් ඒගොල්ලන්ගේ කටයුතු වලට ඉතා පහසුවක් වෙලා තියෙනවා. කෙසේ හෝ අපි වුණත් මිනිස් වර්ගයාගේ විශ්ව නිර්මාණ ගැන ආඩම්බර වෙන විට බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල ගැන බොහෝ විශ්මයෙන් බලනවා. එසේ බලන්න පුරුදු වෙලා තියෙනවා. නමුත් අවාසනාවකට වගේ ඩුබායි වලට බොහෝ වටිනා දෙයක් වූ මේ ගොඩනැගිල්ලම ඩුබායි රාජ්‍ය හිස් කර දමන්නට සමත් වේද කියලා අපි බය වෙනවා. ඇයි මං එහෙම කියන්නේ? එහෙම කියන්නේ ශක්තිමය කෝණයෙන් ශක්තිමය දෘෂ්ටි කෝණයෙන් මේ තත්ත්වය දිහා බලන විට මට පෙනෙන ආකාරයට බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල කියන්නේ පරිසර දූෂණයක් හැටියට සැලකෙන තත්ත්වයක්. මේක විද්‍යාත්මකව ඔප්පෙලා නැහැ. නමුත් අපි ලෝකයේ පවතින බොහෝ දේවල් විද්‍යාත්මකව ඔප්පෙන දේවල් විද්‍යාවට සොයාගන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ නිසා ශක්තිමය දෘෂ්ටි කෝණයෙන් බලන විට මෙවන් පාරිසරික ගැටලුවක් ඇති වෙලා තියෙන මේ වගේ මේ විදිහේ ගැටලුවක් ඇති වෙලා තියෙන ලෝකේ පළවෙනිව අපි දන්නේ ඉතිහාසයේ. එතකොට බරපතල ගණේ ගැටලු ඩුබායි රාජ්‍යයට ඇති කරන්නට හේතු වන්නට ඉඩ තිබෙනවා. මේ ගොඩනැගිල්ල මේ විදිහට පවත්වාගෙන යෑම ඉතින් මේක සංකීර්ණ තත්ත්වයක්යි. මේගොල්ලෝ බොහෝ කලක් මේ ගොඩනැගිල්ල පවත්වාගෙන හිටියා. නමුත් මේක බැරි වෙලා ඉවත් කරන්නට සිද්ධ වුණොත් ඒගොල්ලෝ දන්නේ කොහොමද කරන්නේ කියලා ඩුබායි රාජ්‍යය ඉතා වැදගත් ගොඩනැගිල්ලක් හැටියට සලකනවා. අංක 1. අංක 2 මේක විද්‍යාත්මකව ඔප්පිලා නැති සංසිද්ධියක් හැටියට සැලකෙන නිසා ඒගොල්ලෝ මේක මෙවැනි දවසක ඉල්පත්තුත් නොසලකා හරින්න ඉඩ තියෙනවා. ගැටලුව තියෙන්නේ මේ පිළිබඳව මම මුලින්ම හෙළිදරව් කළ 2022 වසරේ මා කියා සිටියා ඩුබායි රාජ්‍යයේ නැගීමට වෙන වැටීමටත් මේ ගොඩනැගිල්ල උදව් වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒක ඩුබායි රාජ්‍යයේ තරහට කියපු ප්‍රකාශයක් නෙමෙයි. ශක්තිමය දෘෂ්ටි කෝණයෙන් හෙළිදරව් වන තොරතුරු අනුව අපිට කියන්න සිද්ධ වෙන දෙයක්. ආයෙත් කෙටියෙන් බලමු ශක්තිමය දෘෂ්ටි කෝණය කියන්නේ මොකක්ද කියලා. අපි මේ ජීවත් වෙන කාලයෙන් කාලයට යුගයෙන් යුගයට අපි තොරතුරු අලුත් කරගෙන මිනිස් වර්ගයා තොරතුරු අලුත් කරගෙන ඉදිරියට යන්න ඕනේ. ඒතර මෙතෙක් කල අපි නොදැන සිටි යම් ස්වභාව ධර්මයට සම්බන්ධ සංසිද්ධීන් රාශියක් මේ කාලේ නිරාවරණය වෙනවා. මොකද අපි තාක්ෂණය භාවිත කරන જાතියක් විදිහට පාරිසරික ගැටලු ඇති කිරීම ඉතා බෙහෙවින් වැඩිලා තිබෙන අතර වෙනත් වෙන ආධ්‍යාත්මික මට්ටමේ ගැටලු, පාරිසරික ගැටලු, සංස්කෘතික හා සමාජීය ගැටලු අපි විසින් ඇති කරමින් ඉන්නවා. මේ සත්‍ය පාලනය කර ගැනීම සඳහා මිනිස් වර්ගයා මේන් ඇති වෙන ප්‍රතිරෝධයෙන් මිනිස් වර්ගයා ඇති විනාශ වීම වළක්වා ගැනීම සඳහා සබා ධර්මය හරහා තොරතුරු නිකුත්වමින් පවතිනවා. මේ අධිරයට සෝදාන මේ තාක්ෂණික යුගයේ තාක්ෂණය භාවිත කරමින් ඉදිරියට යන අතර වාරේ විනාශ වෙමින් වැළකී සිටීමට මොකද තාක්ෂණය භාවිත කිරීම කියන්නේ ස්වභාව ධර්මයේ ස්වභාවයෙන් බහැර තත්ත්වයක්. ඔබ දන්න මලක් හිතන ස්වභාව ධර්මයේ ස්වභාවිකම කොහොමද කියලා. ගස් ගහ කුල ගංගා ඊළඟට මානව වුණත් ගස්වල ගහ කුල ගංගා ආශ්‍රිත ජීවත් වෙන සහ සරල ජීවිතයක් ගත කරන කට්ටිය. නමුත් ඒ තත්ත්වය ඔබට ඇවිල්ලා යුග ගණනාවක් පාර කරගෙන ගල් යුගයේ ඉන්දෝර යුගයේ කාර්මික යුගයේ ඒ වගේ යුග ගණනාවක් පාර කරන තාක්ෂණික යුගයේ ඉඳලා තිනවා. මේ තාක්ෂණික යුගයකට අපි පොළොවේ ස්වභාවය සම්පූර්ණ වෙනස් කරමින් ඉන්න. පොළොවේ ස්වභාවය ගස්වල කපලා අලමාරි වෙනස් කරලා ගොඩනැගිලි හදලා කොන්ක්‍රීට් ගොඩනැගිලි හදලා ඊළඟට අපි තාක්ෂණය භාවිත කරන විවිධ උපකරණ නිෂ්පාදනය කරමින්
ඒ ස්වභාවධර්මයේ ශක්තියෙන් යන්ත්‍රෝපකරණ හරහා එහාම යාමේ දැන් අපි මෙතන ගත්තොත් අපි ශක්ති තරංගයක් භාවිත කරනවා අපගේ සංඥාවක් සමග ස්වභාවධර්මයේ පවතින ශක්ති තරංගයක් අපගේ තොරතුරු සංඥාවක් සමග අපි එහාම යවනවා. ඒතකොට මේකෙන් ස්වභාවධර්මයේ තරංග එහාම යෑම වරදක් නෙමෙයි. මේ ස්වභාවධර්මයේ ශක්ති තරංග සමග අපේ තොරතුරු ග්‍රැබ් කරලා එහාම යවනකොට ඒක ගැටලුවක් වෙනවා. මොකද අපගේ තොරතුරු 100% නිවැරදිනේ. සාමාන්‍ය මිනිස් ආකල්ප අසංවිධිතයි. තොරතුරු අසංවිධිතයි. ඒ වගේ හික්මුණු සංයමයෙන් යුත් පැහැදිලි සත්‍යයක් නෙමෙයි. ඉතින් අපේ ගතිගුණ අපේ තොරතුරු සාපේක්ෂ සමග බෙදා කරලා එහාම යවනකොට පරිසරයේ ස්වභාවික ස්වභාවයට ගැටලුවක් වෙනවා. ඊළඟට අපි රසායන වල භාවිත කරනවා. බොහෝ දේවල් බිල්ඩින් අවුරුදු 100,000 ගණනක් පවත්වාගෙන උත්සාහ කරනවා. මේ ස්වභාවධර්ම ස්වභාවය තමයි ඉතා ඉක්මනින් දේවල් ප්‍රතිචක්‍රණය කරන විවිධ සලසලා නැවත තාපව පදාර්ථ වශයෙන් රසායනික ද්‍රව්‍ය වශයෙන් පොළොවට වායු වශයෙන් පොළොවට ලබා දෙමින් පොළොවේ ස්වභාවික ප්‍රතික්‍රියාවේ ක්‍රියාවලිය පවත්වාගෙන පොළොව ශාස්ත්‍රීය පිළිසුදු පවත්වාගෙන එම ස්වභාවධර්මයේ හැටියක් මිනිසාගේ හැටිය තමයි ගහකොළ අසුරේ සිටින මුදන් ඒගොල්ලෝ ගොඩක් වෙනස් වෙලා පරිසරයේ ස්වභාවය වෙනස් කරමින් ඉන්නේ. මේක ගැටලුවක් වෙනවා. මොකද පරිසරයේ මිනිස්සු ජීවත් වීම ගැටලුවක් නෙවෙයි කියන්නකො. නමුත් ගැටලුව වෙන්නේ ඒගොල්ලෝ වේගයෙන් පරිසරයේ ස්වභාවය වෙනස් කරමින් ඉන්නකොට පරිසරයට ඒ පරිසරයේ සමතුලිතතාවය පවත්වා ගන්න බැරි වුණාම පරිසරයේ ස්වභාවික සංසිඳනයට බාධා වුණාම ප්‍රවාස ඉන්ස්ටලේෂන් එක පවත්වාගෙන යාමට බාධා වෙන්න තියෙනවා. සුතු නියම ආකාරයෙන් පවත්වා ගන්න බාධා වෙන්න තියෙනවා. වැසි ජලයේ කලට ලබා දීමට නොහැකි වෙන්න තියෙනවා. ඒ අනුව ඒ දෘෂ්ටි කෝණයෙන් බලවත් මිනිසා වෙතන විනාශලා යනවා. ඊළඟට තව අපි දැනගන්න ඕන තව දෙයක් තියෙනවා. පොළොව කියන්නේ මෙතෙක් කල අපි දැනගෙන හිටියේ පොළොව පරිසර කියන්නේ ශක්තියන් හරහා ක්‍රියාත්මක කරන තත්ත්වයක් කියලා. නමුත් පොළොව හා පරිසරයේ ශක්තියන් හරහා ක්‍රියාත්මක වන දෙයකට අමතරව පොළොව හා පරිසරයට සම්බන්ධ තොරතුරු වගු සහ ඉතා සංවේදී තොරතුරු ක්‍රමයක් තියෙන බව අපිට පෙනෙන්න තිබෙනවා. මේ තොරතුරු ක්‍රමය තියෙන්නේ පොළොවේ සහ පරිසරයේ මෙහිම වෙන්නේ සංකීර්ණ තොරතුරු ක්‍රමයක්. මේ තොරතුරු ක්‍රමය ගැන අවබෝධයක් අපිට ලබා ගන්න අමාරුයි. පරිසරයේ පොළොව කරුණාවෙන් අපිට ලබා දුන්නොත් මිසක් මොකද අපේ විද්‍යාත්මක උපකරණ වලට මේවා ග්‍රහණය කරගන්න හැකියාවක් නැහැ. හේතුව අපි ඉන්නේ එක්තරා ස්වභාවධර්මයක අපි ඉන්නේ එක්තරා සීමාවක. ඒ පදාර්ථ වශයෙන් ගනිබාන විශ්ේමාවේ යම් සීමිත ශක්තියකට ආවනකට අපි ඉන්නේ. පදාර්ථමය භූමි පදාර්ථ හා නිර්මාණ භූමික පදාර්ථ වශයෙන් දැනී සිටින අතර සීමිත ශක්ති කලාපයක් තමයි මිනිසුන්ගේ ස්වභාවය. ඒක නමුත් විශ්වය කියන්නේ පොළොව කියන්නේ ශක්තිය කියන්නේ